Happy B-Day. අද ලෝක මීමැස්සු දිනය. මීමැස්සු කියලා කිව්වම හනි බීස්ලා විතරක් නෙමෙයි මීමැස්සු වර්ග ගොඩාක් ඉන්නවා. අපේ ගෙදර දැනට ඉන්නේ නම් ස්ටින්ග්ලස් බීස්ලා එහෙම නැත්නම් කණෙයු කියලා කියන්නේ ඒ කට්ටිය ඉන්නවා. කණෙයි බිඟු ඉන්නවා. ඒ වගේම අපිට පැණි නිෂ්පාදනය කරන්න වැඩිපුර පැණි නිෂ්පාදනය කරන්න පුළුවන් අය හනි බීස්ලා ඉන්නවා. මේ දෙකොල්ල තමයි දැන් ඉන්නේ. මම ඔයාලට තව හයිව් එකක් තියෙනවා හැබැයි ඒකේ ඉන්න රජිනවත් පෙන්නන්න. මේක ටිකක් කොලනි එක ටිකක් ලොකු නිසා අරගේ හොයන්න ලේසි අපි ඒක හොයමු. ඉතින් මම හිතුවා අද දවසේ B-Day එක දවසේ මම හිතුවා ඔයාලත් එක්ක එකතු වෙලා මේකත් ඔයාලට දෙන්නම් කියලා. ඔයාලට මතකද එකපාරක් අපි අර ගහක තිබ්බා මතකද පොඩි ට්‍රැප් එකක් B ට්‍රැප් එකක් නැත්නම් පොඩි කලයක් වගේ තිබ්බා මේ මීමැස්සෝ ඉන්න කට්ටියකට ජනපදයකට ඉන්න පුළුවන් වෙන තැන හොඳ උදව්වක් කරලා තිබ්බා. ඉතින් ඒකට ඇවිල්ලා හිටියා කට්ටිය. ඒ කට්ටිය තමයි පල්ලෙහායි ඉන්නේ. මෙතන ඉන්න මේක ඇත්තටම අපි ඉස්කෝලේ එකේ ඉඳලා බේරගත්ත කට්ටිය. මේ B-Day එකේ මට කියන්න තියෙන්නේ මීමැස්සෝ හරිම හොඳයි කිසිම ප්‍රශ්නයක් නැහැ. හිමීට යාලත් එක්ක කටයුතු කරනවා නම් කිසිම වෙලාවක අපිට විඳින්නේ නැහැ. අපි තමයි සත්ත්ව ලෝකයේ ඉන්න රජවරු, සත්තුන්ගේ රජවරු. ඉතින් ඒ නිසා සත්තු එහෙම කරදර කරන්නේ නැහැ. අපි කරදර කරන්නේ නැත්තම්. ඉතින් අපිට පැණි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලා ගොඩක් හොඳයි. පළදාව වැඩි වෙනවා. වත් කණේබි ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් පොල් වගාවට අරින්නේ. එතකොට මේ කට්ටිය අපි ගාව ඉන්නවා. මම හිතනවා එහෙනම් අපි අද ඉඳලා මේ වැඩේ කරන්න. ඔයාලා කැමති ඉන්න අය කමෙන්ට් කරන්න. මට මේ කරගන්න යන හැටි මම දැනට ප්‍රායෝගිකව කරගෙන ගියපු හැටි කියන්න පුළුවන්. මොකද දැන් අවුරුද්දක් විතර අපිට එක්ස්පීරියන්ස් එක තියෙන නිසා. ඒක මට ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම මේ මීමැසි පාලනයට උදව්වක් ගන්න පුළුවන් රජයේ තියෙන ස්ථානයක් මම එතනට කලින් ගිහිල්ලා තියෙනවා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඕන කෙනෙකුට ගිහිල්ලා ඒකේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කොහොමද මේ කට්ටිය පාලනය කරන්නේ, මෙයාලගේ විස්තර කොහොමද මෙයාලව ගන්න යනම ප්‍රශ්න ටික මේ B box එක ගැන. ඒකේ sizes ඒවා ගැන. මේක සරල දෙයක්. හැමතිස්සෙම සරල දෙයක් අපිට කරන්න පුළුවන් වුණාම. ඉතින් මේක සරල විදිහට කියන්නම් කරමු අපි ඉස්සරහට ඇඳිලා ඉන්න 3-in-1 බෙසඩ් හෝම් එකත්.